අද අපි කෝවා හදන්න යන්නේ. කෝවා විදි දෙකකට රෙසිපීස් දෙකක්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. අපි හදන්න යන්නේ ගෝවා තෙම්පරාදුවා. ගෝවා තෙම්පරාදුවට ගෝවා මේ වගේ දිගට කපා ගන්න ඕන. ඒකට අපි තව යූස් කරනවා කැරටුයි ලූණුයි ගෝවා අපි ලුණු ටිකක් දාගෙන මේකට අපි දාගන්නවා ලුණු ටිකක් ගම්බිරිස් කුඩු ටිකක් මිරිස් කුඩු ටිකක් විනිගර් චුට්ටක් white vinegar අපි හදාගන්නපු මිශ්‍රණය තෙම්පරාදු කරගන්න යන්නේ. ඒකට මුලින්ම මම යූස් කරනවා ඔලිව් ඔයිල් ටිකක්. තෙල් ටික රත් වුණායින් පස්සේ මිශ්‍රණය දාලා තෙම්පරාදු කරගන්න. මේ තරමට තෙම්පරාදු වුණායින් පස්සේ අපි ඒකට එකතු කරගන්නවා කැරට් ටික. මේක හරි පහසුවෙන් හරි ඉක්මනට හදාගන්න පුළුවන්. ඒකම මාර රසයි මේක. මෙහි ගොඩාක් වෙලාවට රෙස්ටොරන්ට් වල මේක දෙන්නේ ඇපටයිසර් එකක් විදියට. චිකන් වගේ සමහරක් වෙලාවට අනිත් මස් ජාතිත් එක්ක මේක ඇපටයිසර් එකක් විදියට තමයි සර්ව් කරන්නේ. අපි දැන් හදන්න යන්නේ ගෝවා මැල්ලුමක්. මේකට අපි ගෝවා පොඩි කොටු කොටු වගේ වෙන්න කපා ගන්න ඕන. අපට ඕන පොල් ටිකක්, රතු ලුණු, සුදු ලුණු, අවු මිරිස්, අබ අනිත් පහේ බඩු ටික. මුලින්ම අපි කහපොල් මිශ්‍රණය හදා ගන්න යන්නේ. ඒකට අපට ඕන වෙන රතු ලුණු ටිකක්, සුදු ලුණු ටිකක්, මිරිස් ටිකක්, ඊට පස්සේ අපි දාගන්න ඕන ලුණු ටිකක්, කහ මිරිස් චුට්ටක්, තුන පහ ගම්බිරිස්. මේ තරමට මේක කෙටුණායින් පස්සේ පොල් ටික දාලා ආයි කොටා ගන්න ඕන. මැල්ලුම චුට්ටක් තෙම්පරාදු කරලා මලව ගන්න යන්නේ. මම දාගන්නවා ඔලිව් ඔයිල් චුට්ටක්. මේ සැහැඳි එකමාරක දෙකක ප්‍රමාණය ඇති වෙයි.
දාගන්නවා අප ඇට ටික. ඊට පස්සේ එකතු කරගන්නවා ගෝවා ටික. තරමට බැදුනන් පස්සේ අපි එකතු කරගන්න පොල් ටික. පහ පොල් ටික අපි හදාගනිමු.